නායක වගේ පිරිසක් ගෙන්නලා මයික් ඕනෙත් නැහැ කියලා කිව්වා මේ නම් කිව්වා නෑ සද්ද ඕනේ එකෙන්ද කෝට්ටේ ගෙන්න කියලා ගෙනාවේ ඒ වුණාට ඊට වඩා වැඩි පිරිසක් අපිට ඉන්නේ නැත්නම් මම කෙටියෙන් කතා කරලා වචනේ වගන්නම් මේ දැන් ගත්තොත් නගර සභා ඡන්දයේදී වයිවාන කට්ටිය එනවා දැන් මේක ගත්තොත් දාක් දෙන්නම් කියලා බස් දාලා කට්ටිය ගෙනියනවා ඒ කට්ටිය අපෙන්ම ආනවා සමහර සහෝදරයෝ ආනවා මට අද 2000ක් දෙන්නම් කිව්වා මම මේ අර බස් එකේ යන්න වෙනවා යන්නද කියලා ඇහුවා. තවත් අපි ඇවිල්ලා කතා කරා මගෙන් ආනවා. මං කිව්වා මේ 2000 මිස් කරලා මගේ රැස්වීමට එන්න එපා. අපි පොඩි පොකට් රැස්වීමක් කරන්නේ. ඒ 2000 අරගෙන ඔයාලා බස් එකේ නගින්න කියලා තමයි අපි කිව්වේ. ඒ කියන්නේ ඒ තරම් ජනතාව අසරණ වෙලා තියෙන්නේ. මෙතෙක් කල දේශපාලනය කරේ ඒ විදියටනේ කරේ. ඔය අන්තිම දවසේ අද මේ 3 වෙනිදා කියන්නේ දේශපාලනයේ යාළුවගේ අන්තිම දවස. අද දැන් 12න් පස්සේ නැතිවෙන්න කටයුතු ඔක්කොම සියලු දේ නවත්තන්න වෙනවා. ඉන් ඉදිරියට තව දවස් දෙකක් නිසබ්ද දවස් දෙකක් තියෙන්නේ. අයවෙන්ද උදෙන්ම තන්දපොළට ගිහිල්ලා අපිට තියෙන එකම දේ මාලිමාව වලින් කතරේ ගන්න. ඒකෙන්ද මගේ නාපු සහෝදරයන්ට මං කිව්වා 1500 2000 මිස් කර ගන්න එපා. කරුණාකරලා බස් එක නැගලා යන්න කමන්නේ. අපිට මේ 10 දෙනෙක් වගේ පිරිසක් හිටියොත් ඇති මම මේ 10 දෙනාට පොඩි පණිවිඩයක් දීලා යන්නම්. ඔයාලා 2000 අරගෙන කරුණාකරලා බස් එකේ යන්න කියලා තමයි අපි කිව්වේ. ඒ කියන්නේ යාළුවගේ දේශපාලන ජීවිතයේ අද අන්තිම දවස. අද 12 වෙනිකන් රුපියල් 2000 5000 දීලා කට්ටිය එක්කන් යයි. අපිට පුළුවන් මේ අපේ පක්ෂ නායකයාට සල්ලි ඉල්ලලා මේ 10500 දීලා කට්ටිය ගෙනන අපේ දේශපාලනය එහෙම කරන්නේ අපිට එහෙම කරන්නත් එපා කියලා තියෙනවා. අපිට මේ අත්පැකට් අරක් බෝතල් සල්ලි දීලා රැස්වීම වලට කට්ටිය අඬ ගන්නත් එපා. අඬ කාලා තිබ්බම අපේක්ෂා කරන ඇටියට පස්සෙන් අපිවත් ඒවවලා දානවා. ඒ විදිහට තමයි අපිට දේශපාලනය කරන්න කියලා තියෙන්නේ. ඒ නිසා මගේ ඉල්ලීම වැඩි කාලයක් ගන්න කැමති නැහැ. මගේ එකම ඉල්ලීම ඔයාලා ඡන්දපොළට ගියාම අයවින්දා උදේට වයිවාන්න පක්ෂ ඇති ඡන්ද බූත් එකට ගියාම කොටුවක් තියෙනවනේ ඒ කොටුව ඇතුළට ගියාම පස්සේ ඔයාලගේ ඡන්දේ ප්‍රකාශ කරන්න කාටද කියලා කාටවත් හොයාගන්න බෑ. ඔයාලට කට්ටිය 2000 කට්ටිය ඇති බඩුමලු දීපු කට්ටිය ඇති ඒ මුදල් එයාලා කොහෙන්ද හොයාගෙන ඔයාලට දෙන්නේ ඒ සල්ලි දීලා ඔයාලා එක්කන් යන්නේ රැස්වීම වලට සල්ලි දීලා මුදල් දීලා ඒ බස් පුරවන්නේ මුදල් දීලා ඒ රැස්වීම වලට අඬගන්නේ ඒ ඔක්කොම ඔයාලා දන්නවා මේ මුදල් එයාලට කොහෙන්ද කියලා මොන විදියෙන් අම්බ කරපු මුදල්ද ඔය දීලා අඬගන්නේ කියලා අපේ සහෝදරයෝ මේ අද බස් වල යට්ටක්කිය දන්නවා මේ මුදල් කොහෙන්ද අම්බුනේ මෙයාලට මේ වියදම් කරන්න අපේම මුදල තමයි අපිට දෙන්නේ අපි ගත්තට කමන්නේ අපි යාළුවගේ මුදල් ගන්න එක සාධාරණයි කියලා අපේ ජනතාව හොඳට දැනුවත්. ඒ කියන්නේ දැන් ජනතාව ඉස්සරම කියන මේ බුද්ධිමත්. මුදල් ගත්තට බඩු මල්ලක් ගත්තට වවුචර් එකක් ගත්තට ඡන්ද දාන්නේ අපේ මේ අලුත්මාවත අපේක්ෂක සහෝදරියක් වගේ මේ අපේ පක්ෂේ අලුත්මාවත යෝගරාජ අපේක්ෂක සහෝදරය අපේ සියලුම අපේක්ෂක සහෝදරයන් දන්නවා මේ දේශපාලනය කොහොමද වෙන්නේ කියලා. අපෙන් ආනවනේ දැන් සෑහෙන කට්ටිය ආනවා අපි ආවලාට විරුද්ධව යන්න බෑ. මේ අනිවාර්යෙන් ඡන්ද දාන්නේ ඔයාලට අපි ආවලා අපිට මුදල් දෙන ඉඳ ආවලාට විරුද්ධව යන්න බෑ කියලා අපිටම කෙලින්ම කියනවා. මේ සහෝදරය අපි ළඟට ආවිලා කියනවා ආවලාට විරුද්ධව යන්න බෑ ආවලා මට රුපියල් 5000ක් දුන්නා ගෙදරට ගෙනලා බඩු මල්ලක් දුන්නා කියලා. ඒකෙන්ද අපි කියලා කියන්නේ දෙන දේවල් ගන්න අඳ ගන්න තැනට යන්න ඒ තරම් අසරණ කරලා තියෙන්නේ දේශපාලකයන් අසරණ කරලා තියෙන්නේ. දැන් අද මිනිස්සු 2000කට 1500ට බස් වල යන තරමට පත් කරලා තියෙන්නේ කවුද සහෝදරයා? දේශපාලකයෝ. දේශපාලකයන්ම තමයි මෙතෙක් කල දේශපාලන කරලා පත් කරලා තියෙන්නේ මුදලට ජනතාව බස් වල යන විදිහට පත් කරලා තියෙන්නේ දේශපාලකයෝ. ඒ දේශපාලනය ඉවරයි. දැන් අපේ ආණ්ඩුවක් තියෙන අපේ ජනාධිපතිතුමා අපේ පාර්ලිමේන්තුවක් තියෙන 159ක බලවත් පාර්ලිමේන්තුවක් තියෙන්නේ අපිට දැන් අවසාන ඉල්ලීම තියෙන්නේ අපේ කොළඹ නගර සභාවට අපිට ලබා ගන්න විතරයි.
නගර සභාවෙන් තමයි පොඩි මිනිස්සුන්ගේ වැඩ කෙරෙන්නේ. ඒ වැඩ ටික අපේ අතට ගන්නයි වැඩ කරන්නයි තමයි අපිට බලය ඉල්ලන්නේ. කොළඹ නගර සභාව අපිට බලය ලබා ගන්න තව දවස් 2යි තියෙන්නේ. තුන්වෙනි දවසේ උදේම ගිහිල්ලා ඔයාලා මේ මාලිමාවට එලින් කතර ගන්න තියෙන්නේ. මගේ තව එක ඉල්ලීමක් තියෙන අවසාන වශයෙන් ඔයාලා මෙතෙක් කල මයි වාහන එක එක පක්ෂවල වලට ඡන්දය දාලා ඇති, අඳුනන කමට ඡන්දය දාලා ඇති, නෑ කම් වලට ඡන්දය දාලා ඇති, මුදල් අරගෙන ඡන්දය දාලා ඇති. ගමේ මේ අවස්ථාවේදී අපේ උතුරු කොළඹ ප්‍රධාන සංවිධායක සිවා සහෝදරයා මේ අවස්ථාවේ සාදරයෙන් පිළිගන්නවා. ඒත් එක්ක මම මේ පණිවිඩය කියලා මගේ වචන ස්වල්ප ඉවර කරනවා. අයවෙන්ද උදේ පාන්දර ඡන්ද බූත්කට ගියාම ලාංඡන ගොඩක් තියෙනවා. මේ සැරේ ඡන්ද දාන්න තියෙන්නේ මනාපංකන මාලිමාව ලාංඡනේ තියෙනවා. මාලිමා ලාංඡනක දෙලෙන් කතරයක් ගන්න විතරයි තියෙන්නේ. එච්චරයි කරන්න තියෙන්නේ. නගර සභා ඡන්දය ඉතාමත් වටිනා ඡන්දයක්. ඔයාලගේ ගෙවල් වල කට්ටිය දැනුවත් කරන්න මේකයි අංකයක් නෑ මේ මනාපන පක්ෂේ විතරයි තියෙන්නේ. මාලිමාවට කෙලින් කතර ගන්න කියලා මම මගේ වචන ස්වල්ප ඒව ගන්නම්. මේ ඉදිරියට මේ කතා කරන්න අපේ සහෝදරයට ආරාධනා. ස්තුතියි සුදාකර්